ගිනි හුලක් අරගෙන දැන් කරුවලේ යනවා මිනිහෙක්. මොකද්ද? ගිනි හුලක් අරගෙන කළුවරේ යනවා මිනිහෙක්. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා කරුවල වැඩි නිසා මෙයා මොකද කරන්නේ? මුවා වෙනවා මොකටද? පඳුරකට මුවා වෙනවා. දැන් අඳුරේ තියෙනකොට පඳුරකට මුවා වුණාම තවත් කරුවලයි නේද? පඳුරක් අතට රින්ග ගත්තම තවත් කරුවලයි නේද? ඕන් ගිහින් පඳුරක් අතට වෙලා ඉන්නකොට එක සැරේට මෙයා දකින්නවා මොකද්ද? විදුලි එළියක්. මොකද්ද? විදුලි එළියක්. මෙයා ෂණිකව දැකපු විදුලි එළියක් හේතු කරගෙන මොකද කරන්නේ? අරගෙන ගියපු ගිනිහුල දියේ ඔබලා නිවනවා. එයා කලබල වුණා වැඩි නැද්ද? කලබල වුණා වැඩි. ඊට පස්සේ අනුන් ලියන් දැක තමලියට තලතලාන් අනුන්ගේ ගෑනු දැකලා තමන්ගේ එක්කෙනාව ඒකට සංසන්දනය කර කර අර ගෑනිට තඩි වානවා. අරයාගේ මෙයා නම් මෙහෙම නෑ, මෙයාගේ නෝනා නම් මෙහෙම නෑ කිය තමන්ගේ නෝනාගේ වැරදි කිය මොකද කරන්නේ? ඒ මනුස්සයාට තඩි බානවා. හරිද? දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. දැන් පුතේ මිනිස්සෙක් මොනවද නෙලන්නේ? කන්න පලා නෙල ඉන්නකොට එයා දකින්නවා මොකෙද්ද? මුවෙක් දුවනවා. මේක හිතනවා මම මොකටද පලා කන්නේ? මම කනවා අරුගේ මස් කෑල්ල කියලා හිතලා මොකද කරන්නේ? අර නෙලාලා හිටපු පලා ටික බිම දාලා දුවනවා කවුරු පස්සේද? මුවා පස්සේ. අන්තිමට මුවා නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? පලත් නැහැ, මුවත් නැහැ. එතකොට ලස්සනයි නේද උපදේශාත්මක කවිය? ලස්සනයි නේද? වටිනවා නේද? එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? අඳුරෙන් අඳුරට නොයන්න. මොන අහගන්න ඕනේ ටික අහගන්න. අඳුරෙන් අඳුරට නොයන්න. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා. එහෙනම් මෙයා අඳුරේ තමයි හිටියේ. පඳුරට මුවා වුණාම මොකද වෙන්නේ? තවත් අඳුරට යනවානේ. පළවෙනි පේලියේ තේරුම තමයි හොඳට අහගන්න. හොඳට අඳුරෙන් අඳුරට නොයන්න. අඳුරෙන් අඳුරට නොයන්න. දෙවෙනි එක විදුලි එළිය දැක ගිනිහුල දියේ හෙලා. මෙයා මොකද කරේ? ෂණිකව දැක්ක විදුලි එළියක් නිසා කලබල වෙලා අර ළඟ තිබිච්ච ගිනිහුල එබුවා මොකේද? දියේ ඔබලා නිවාගත්තා. එහෙනම් හදිසි තීරණ අපි ගන්න හොඳයිද? හදිසි තීරණ ගන්න හොඳ නැහැ. අනුන් ලියන් දැක තමලියට තලතලා. අර අනුන්ගේ ගෑනු දැකලා මොකද කරේ? තමන්ගේ ගෑනිට අර සංසන්දනය කර අඩුපාඩු කිය ගුටි මැට දෙන්න පටන් ගත්තා. හරිද? එහෙනම් ඒ පේලියේ තේරුම මොකද්ද? ඒ පේලියේ තේරුම මොකද්ද? තමන් ලද දෙයින් සතුටු වෙන්න ඕනේ කියලා. අනුන්ගේ ගෑනුන්ගේ ඒවා කියලා තමන්ගේ වයිෆ්ට බැනලා වැඩක් තියනවද? වැඩක් නැහැ. එහෙනම් තමන්ගේ බිරිඳ තමන්ට වටින්න ඕනේ. ඒ පේලියේ තේරුම මොකද්ද? අහගන්න. ඒ පේලියේ තේරුම මොකද්ද? ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. අධික තණ්හාව නිසා මොකද්ද උනේ? අර නෙළුව පලා ටිකක් නැහැ, මුවාගේ මසුත් නැහැ. දැන් පලාවලට වඩා හොඳයි මුවා කියලානේ මස් කන්න දෙව්වේ. අන්තිමට පලත් නැති වුණා, මුවත් නැති වුණා. එතකොට මේ උපදේශාත්මක කවි මේවා තේරුණාද? පේලියක් ගානේ වටින අදහස් තමයි තියෙන්නේ.